බේකින් පවුඩර් තේ හැඳි දෙකක් පාන් පිටි වලට එකතු කරලා මේක හොඳට තුන් පාරක් කලා ගන්න. ඊළඟට බටර් ග්‍රෑම් 260ක් අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 260යි, බිත්තර 5ක සුදුමද කහමද මම වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ලොකු බිත්තර 5ක් ගන්න. එහෙම නැත්නම් පොඩි බිත්තර නම් බිත්තර 6ක් වගේ ඕන වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක්. ඊළඟට බේකින් පවුඩර් දාලා තුන් පාරක් කලාගත්තු පිටි එක තමයි තියෙන්නේ ග්‍රෑම් 260ක්. ඉතින් අපි මුලින්ම බිත්තර සුදුමද එක හොඳට පෙනෙන්න බීට් කරගනිමු. මේ පෙන්නන විදිහට ඔයාලා බීට් කරගන්න. මොකද මේ බිත්තර සුදුමද එක මේ විදිහට හොඳට බීට් කරගත්තාම අපිට කේක් එකේ හොඳ උසක් ගන්න පුළුවන්. කේක් එක හදන්න ගනිපු බඩු ටික ග්‍රෑම් 250 ගානේ නැතෝ ග්‍රෑම් 260 ගානේ ගත්තේ ඇයි කියලා ඔයාලා බලනවා ඇති. ඉතින් ඒකට හේතුව තමයි අපි 250 ගානේ අරගෙන කිලෝ එකේ කේක් එක හැදුවාම කේක් එක බේක් වෙලා එනකොට ඇත්තට මෙතන කිලෝ එකක් නැහැ 900 ගාණක් වගේ තමයි තියෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි ග්‍රෑම් 260 ගානේ අරගෙන කිලෝ එකේ කේක් එකක් හදන්නේ. එතකොට අපේ කේක් එක බේක් වෙලා එනකොට කිලෝ එකට පොඩ්ඩක් වැඩියෙන් කේක් එක බර තියෙනවා. ඉතින් මේකට වෙලාවක් කියන්න බෑ. ඔයාලා බීට් කරන විදිහට තමයි මේක ඒ විදිහට හැදෙන්නේ. ඉතින් මම මෙතන හයි ස්පීඩ් දාලා තමයි බීට් කරන්නේ. අපි කේක් එක හදන්න කලින් අපේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාගන්න. ඒ වගේම තමයි කේක් එක දාගන්න තැටියත් සූදානම් කරලා තියාගන්න. මේ පේනවා නේද ඔයාලට? දැන් මේක හොඳට පෙන වෙලා ඇවිල්ලා තිනවා. මේ පොඩ්ඩක් වැටෙන ගතියක් තියෙන නිසා තව ටිකක් මේ විදිහට බීට් කරනවා. ඒ වගේ පැත්ත රැළ කරාම හොඳට බීට් කරාම අනිත් පැත්ත ගැහුවත් මේ වගේ වැටෙන්නේ නැහැ. ඉතින් ඒ ගානට නිකන් ඔයාලා බීට් කරගන්න. ඊළඟට අපි ඇස්ට්‍රෝ ටික දාලා මේක ටිකක් හොඳට බීට් කරගෙන අපි සීනි එකතු කරගන්න. මෙතනදි කියන්න ඕනේ අපි ගන්න ඕනේ සුදු සීනි. මතක ඇතිව සුදු සීනි ගන්න ඕනේ. ඊළඟට බිත්තර කහමද එකට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරලා මේක හොඳින් මික්ස් කරගන්න. ඉතින් මේ විදිහට සීනි ටික දාලා ටිකක් සීනි කැට දිය වෙනකොට මේ විදිහට අපි අපේ බිත්තර කහමද එකත් එකතු කරලා හොඳට මේක බීට් කරගන්න ඕනේ. බීට් කරන අතරේ හැමතිස්සෙම මතක තියාගන්න මේ පෙන්නන විදිහට වටේ තියෙන බැටර් එක එකතු කරලා මැද්දට කරලා ආයේ ඒ විදිහට බීට් කරන්න. ඊළඟට අපේ කිරි ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකත් එකතු කරලා බීට් කරගන්න. ඒ වගේම මතකත්ව හැමතිස්සෙම මේක බීටරේ අපි වටේ තියෙන ටික බැටර් එක එකතු කරලා දාන්න ඕනේ. ඉතින් මේ ගානට බීට් වුණාම සීනි කැට දිය වෙලා හොඳට මේ විදිහට බීට් වුණාම අපි පාන් පිටියකින් භාගයක් වගේ දාලා මේ විදිහට හොඳට හිමින් පාන් පිටියක බැටර් එකත් එක්ක හොඳට මික්ස් කරගන්න. හොඳට මෙතනදී අපේ සීනි කැට දිය වෙලා තියෙන්න ඕනේ. ලොකු සීනි කැට නම් අරගෙන තියෙන්නේ ඔයාලා බ්ලෙන්ඩර් කරලා ඒක ගන්න. එතකොට සීනි කැට දිය වෙන්න කියලා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට ඔයාලට බැටර් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පාන් පිටි එකතු කරලා හිමින් මික්ස් කරගන්න. ඉතින් මම මෙතනදී තප්පර 30ක් වගේ බීටරේ දාලා මික්ස් කරගන්නවා. එතකොට අපේ පාන් පිටි කැට තියේ නම් ඒකත් හොඳට මික්ස් වෙලා එනවා. ලෝ ස්පීඩ් එකේ මික්ස් කරගන්න. ඊළඟට අපේ බිත්තර සුදුමද එක තමයි මේ විදිහට එකතු කරන්නේ. ඒකත් පොඩ්ඩක් හැන්දකින් කවලම් කරලා තප්පර 30ක් අපි බීටරෙන් බීට් කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් විතරක් ඒක කරන්න. ඉතින් මට පහසු නිසා මම මේක බීටරෙන් මේ විදිහට
පොඩ්ඩක් ලෝ ස්පීඩ් එකේ දාලා, ඒ කියන්නේ මම මෙතන බීටරේ ස්පීඩ් 1 එකට දාලා තමයි බීට් කරගත්තේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති හොඳට සොෆ්ට් එකට අපේ බැටර් එක තියෙනවා. ඉතින් අපි කේක් තැටියක් හදාගන්න ඕනේ. ඒක තමයි අපි මුලින්ම කරගන්න ඕනේ. කේක් තැටියට බටර් ටිකක් දාලා ඔයිල් පේප් එක මේ විදිහට දාලා හදාගන්න. අපි හදාගනිමු කේක් බැටර් එකෙන් හරියටම ග්‍රෑම් 500ක් දාලා මේ විදිහට තැටිය තුනී කරගන්න. චොක්ලට් පවුඩර් එක මේ විදිහට පොඩි පෙනීරකින් හලා ගන්න හැම තැනටම යන විදිහට. මේ විදිහට හොඳට වටේට මේ හලාගෙන ඊළඟට අපි ඉතුරු බැටර් එකට ඔයාලා කැමති කලරින් එකක් දාලා මික්ස් කරගන්න. මම මෙතන බ්ලූ කලර් එකෙන් පොඩ්ඩක් දාලා මික්ස් කරගත්තේ. ඒක පරිස්සමට ඔයාලා මේ විදිහට අනිත් බැටර් එක උඩින් තියාගන්න. තද කරන්න එපා. එහෙම නැත්නම් අපේ චොක්ලට් පවුඩර් එක මික්ස් වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට හැන්දකින් කරගන්න අමාරුයි නම් පයිපින් බෑග් එකකට දාලා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පරිස්සමට මේක තුනී කරගන්න. තද කරගන්න එපා. මතක ඇතුවම ඔයාලා ඒක තද කරන්න එපා. හිමුනොත් අපේ චොක්ලට් පවුඩර් එක මික්ස් වෙලා තිත්ත රසක් එන්න බලයි. ඒ නිසා මේ පරිස්සමට උඩින් ලේ එක දාලා තුනී කරගන්න. අත තද කරගන්නේ නැතුව. මේ විදිහේ කේක් එකක් නැත්තම් කෑම මේසෙට තියාගන්න. ඔයාලට රතු පාටයි කොළ පාටිනුයි ලේයර්ස් හදාගෙන මේ විදිහට කේක් එක හදාගන්නත් පුළුවන්. දෙපාරක් තුන් පාරක් වගේ මේ විදිහට පොඩ්ඩක් තට්ටුවක් දාලා යා බබල්ස් යන්න 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ තියලා විනාඩි 45ක් බේක් කරන්න. ඉතින් එතනදී බේක් වෙලා මදි නම් ඔයාලා ආයෙම විනාඩි 10ක් වගේ දාන්න. ටූත් පික් එකක් ගහලා බලන්න. ඔයාලගේ ටූත් පික් එකට අපේ බැටර් එක නිකන් ඇලිලා වගේ එනවනම් බේක් වෙලා මදි. ටූත් පික් එක ක්ලියර් එකට එනවනම් අපේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන. ඉතින් මේ තමයි මම හදාගනිපු ලේයර්ස් දෙක ඉරකින් වෙන් වෙලා පේන මාබල් කේක් එක. මේ පේනව නේද ලස්සනට? අපේ මේ දාපු චොක්ලට් බ්‍රවුන් ඉරේ ලේයර්ස් දෙක හොඳට ලස්සනට වෙන් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම හදපු ලේයර්ස් වෙන් වෙලා පේන රස මාබල් කේක් එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි. ඒ වගේම රසයි.